ඔයාලා හැමෝටම සියලු සිතුම් පැතුම් මිටුවන සුබම සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම පැල ටිකක් හිටවන්න කියලා හිතුවා. ඉතින් හිතුවා වීඩියෝ එකක් කළෙත් නැති හින්දා වීඩියෝ එකකුත් කරන ගමන්ම පැල ටික හිටවනවා කියලා. ඉතින් මම අද ගත්තේ පොඩි පැල ටිකක්. මේ වෙන මුල් හොඳට තියෙනවා. පේනවා ඇති. හොඳට මුල් තියෙනවා. ඉතින් මේ වගේ පැල 30ක් විතර මෙතන තියෙනවා. මම ඒ ටික හිටව ගන්න කියලා හැදුවේ. ඒකට මම මාධ්‍ය හදාගත්ත විදිහ කිව්වොත් මේකේ හදලා තියෙන්නේ වැඩි කොටස් එකකට පොල් එලි කොටස් 3ක් දැම්මා. කොම්පෝස්ට් කරපු පොල් එලි මේ වගේ කප් එකක් දැම්මා. මැයි කොළ මුරුංගා කොළ වේලපුවා මේකෙන් භාගයක් විතර දැම්මා. කොම්පෝස්ට් මේකෙන් කොම්පෝස්ට් කරපු පොල් එලි කොටස් එකක් දැම්මා කිව්වනේ මම. ඒක මම හදාගත්තේ කැප්ටන් දිලීරනාශකයේ දාලා තිබ්බ පොල් එලි වලට පොල් එලි අරගෙන ඒකට මම මේ වැට මාර කොළ වේලපුවයි බිත්තර කටු හොදලා වේලලා අරගෙන කුඩු කරලා ඒවයි දාලා තමයි මම අර කොම්පෝස්ට් කරපු පොල් එලි එක හදාගත්තේ. ඉතින් මම අද තමයි මේ විදිහට මාධ්‍යයක් හදාගෙන මේ පැල හිටවන්න හදන්නේ. නැත්තම් මම වෙනදාට හිටෙව්වේ වැඩි කොටස් එකට පොල් එලි කොටස් 3ක් දාලා ඔස්මොකොට් N එකෙන් දාලා තමයි පැල හිටෙව්වේ. මම දැන් අද පළවෙනි පාරට තමයි මෙහෙම පැල හිටවන්න කියලා හදන්නේ. අපි බලමු කොහොම වෙයිද කියලා. මගේ මේ පැල දිහ මේ විදිහට හිටවලා මට ඒක ඒ විදිහට හිටවලා බලන්න ලොකු ඕනකමක් තිබ්බ හොඟ දවසක ඉඳන්. ඉතින් අද තමයි ඒකට මට මේ පෝර ටික හදාගෙන ලෑස්ති වෙන්න පුළුවන් වුණේ. ඉතින් මම මේ වගේ පොඩිම පැල හිටව ගන්න මේ වගේ පොඩි පැල වෙනවා ඇති. මේ වගේ පොඩි පැල හිටව ගන්න මම මේ වගේ පොඩි කප් එක තමයි අරගන්නේ. මේ ඊට වැඩිය ටිකක් සාමාන්‍ය ලොකු පැලයක් හිටව ගන්න නම් මේ වගේ පොඩි ඊගාව සයිස් එක ඊට වැඩිය ලොකු එකක් හිටව ගන්න නම් මේ වගේ පොට් එකේ වගේ තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද කියලා. මම දැන් මේකට ඉතින් අමුතු ලොකු දෙයක් කරන්න දෙයක් නෑ මට. මම ඔක්කොම මාධ්‍ය හදාගෙන තියෙන හින්දා මේකට ඔස්මොකොට් N එකේ ටිකක් ඕකටත් මම දාගත්තා. බලමු මගේ මේ පැල ටික කොහොමද හරියයිද මට මේ විදිහට කියලා හදලා. මම ඒකෙත් වීඩියෝ එකක් ගේන්නම් මට කොහොමද මේක හරි ගියාද නැද්ද කියලා. මට ඉතින් මේක පොඩ්ඩක් බය වෙන්න දෙයක් නැහැ කියලා හිතන මේ පැල ටික ඔක්කොගේම මේ මුල් හොඳට තියෙනවා. මුල් නැති පැල මම මෙහෙම නෙමෙයි හිටව ගන්නේ. මුල් නැති පැල මම හිටව ගන්නේ ඉස්ලාම් පොට් එකට මාධ්‍ය ටිකක් දාගෙන ඊට පස්සේ වැලි හින් වැල්ලෙන් වැලි ටිකක් දාගෙන ඊට පස්සේ වැලි උඩ තමයි මම පැලේ තියන්නේ. දැන් මේක නම් මට බය වෙන්න දෙයක් නැහැ. මේ හොඳට මේ මුල් හැදිලා තියෙනවා. ඉතින් මම මේ පැල ටික මේ විදිහට තමයි මම මේ අද තමයි මේ විදිහට මාධ්‍යයක් අදලා මේ පැල හිටවන්නේ. අපි බලමු ඉතින් මට මේක හරියයිද කොහොම වෙයිද කියලා. ඉතින් මේ විදිහට තමයි මම පැල ටික හදාගන්නේ. මම දෙක ටිකක් දාගෙන ඉතින් මම පැල දිහම මේ විදිහට තමයි හදාගන්න යන්නේ. මම මේ පොල් එලි කැප්ටන් දිලීරනාශකයේ දාලා තියලා හදාගත්ත මේක මාධ්‍යයෙන් හින්දා මම මේකට ආයි දිලීරනාශක දාන්න යන්නේ නැහැ. මම ඒකින්ද මේක හිටවලා ඉවර වෙලා මේ පැල ටිකට හොඳට වතුර දානවා.
ඊට පස්සේ මේවා හෙලවෙන්නේ නැති තැනකින් තියලා තියෙනවා ටිකක් මුල් ටික තව ටිකක් හරි යනකම්. එහෙනම් මේ පැල ටිකත් මම මේ විදිහට හිටව ගන්නවා. අපි බලමුනේ මේද මේ පැලවල වර්ධනය කොහොම තියෙයිද කියලා මේ විදිහට හිටවගෙන. මොකද මම පළවෙනි පාර තමයි මේ විදිහට මාධ්‍ය හදලා හිටවන අවස්ථාව. මේ පැල ටික බලමු අපි කොහොමද වර්ධනය කියලා මේ පැලවල. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න නම් හැමෝටම උත්සාහයි.